හායි කොහොමද? මම මේ වීඩියෝ එකක් කරන්න හිතුවේ මම අර කලින් දාපු වීඩියෝ එකේ මට හිතුණා තා පොඩි එක්ස්ප්ලනේෂන් එකක් කරන්න ඕන කියලා. මොකද ඉංග්‍රීසි අමාරු අයත් ඉන්නවනේ. මම කලින් වීඩියෝ එකක් දැම්මා අර දවසේ වෙලාවන් ගැන වීඩියෝ එකක්. රයිට්? ඒකේ මම එක්ස්ප්ලනේෂන් මුකුත් කරේ නෑ නිකන් වර්ඩ්ස් ටිකක් කියලා දුන්න විතරයි. ඒකෙදි මම කිව්වා වර්ඩ්ස් දෙකක් පළවෙනි එක තමයි dawn සහ morning. මෙන්න මේ දෙකේ වෙනස මොකක්ද? අපි මේ dawn කියන වර්ඩ් එක ගන්නවා DAWN. dawn කියලා කියන්නේ අලුයම. right? කියන්නේ උදේ පාන්දර. සාමාන්‍යයෙන් උදේ ඉරු නගින වෙලාවට සූර්ය උදා වෙන වෙලාවට අපි කියනවා dawn කියලා. right? සාමාන්‍ය උදේ 6 වගේ අතර. මේ වෙලාවට අපි dawn කියලා කියනවා. ඒ වගේම morning කියලා කියනවා සාමාන්‍යයෙන් ඉර පැයකට පස්සේ උදේ 6 සිට දවල් 12 දක්වා කාලය අපි කියනවා morning. අපි කොහොමද morning good morning කියලා කියන්නේ ඒ ටයිම් එක ඇතුලේ. ඊට පස්සේ දවල් 12ට කියන්නේ ඉර මුදුන් වෙලාවනේ. අපි ඒ වෙලාවට කියනවා noon. NOON noon. right? ඊට පස්සේ සාමාන්‍යයෙන් දවල් 12 ඉඳන් හවස 5 වගේ වෙනකන් අපි කියනවා afternoon කියලා. හවස් කාලය. එතකොට afternoon කියන්නේ ඒ ටයිම් එක. ඊට පස්සේ හවස 6ට සාමාන්‍යයෙන් 6 කියන අපි ඔය ගොම්මන් වෙලාව කියලා කියන්නේ. අනේ ගොම්මන් වෙලාවට කියනවා dusk. right? dusk. ගොම්මන් වෙලාව. හන්දෑවේ 6ට විතර. 6 සිට රාත්‍රී 9 දක්වා කාලයට අපි කියනවා evening. right? evening. ඊට පස්සේ 9 සිට රෑ 12 දක්වා කාලයට අපි කියනවා night. right? night. රෑ 12ට අපි කියනවා midnight. right? අද්දෙම රාත්‍රිය. midnight. ඊට පස්සේ දවස් ඉවරයි. අපි ඉර පායනවට කියනවා sunrise. ඉර බහිනවට කියනවා sunset. මෙන්න මේ words ඉගෙන ගන්න. right?